මගේ නම මගේ මට මෙහෙම වෙයි කියලා මම කවදාවත් වෙන්නේ ඒ මම මෙන් කරපු දේ මට කවදාවත් අමතක කරන්නත් බැහැ. මොනවද කොහේ තියෙන්නේ? මොනවද වෙන්නේ? තෝ දැක්කද මේක? මොනවද මේ? ඊම ෆෝන් එක පිට. පාවෙලා තියෙන්නේ. ගෙදර අය මා ගණන් ගන්නෙත් නෑ. අයියත් දැන් මාත් එක්කනේ. මගේ යාළුවොත් නෑ මට. දැන් මගේ මුළු ලයිෆ් එකම කන පිට හැටලා තියෙන්නේ. හැමදාමත් වගේ ඉස්කෝලේදී අපි ඉස්කෝලේ කැම්ප් එකක් ගියා. එදා ඊට පස්සේ එයා කවුද? එයා මොනවාද කරන්න කියලා හොයාගත්තා. මට මේ තියෙන තරහත් එක්ක ඕනුනේ පලිගන්න විතරයි. ඌ එසේ මෙසේ මිනිස්සෙක් නෙමෙයි. ඩ්‍රග් ඩීලර් කෙනෙක්. මමුගේ වෙස්මුණ මුළු සමාජයේ ඉස්සරහම ගැලවලා දැම්මා. මම ප්ලෑන් කරපු විදිහට වැඩේ වයිරල් වුණා. මට දැන් මාවත් පේන්නේ නැහැ. එනෝස් කරපු දෙයම ඔයත් නොකර හිටියනම් ඔයා මනුස්සත්වෙන්නේ ආ දිහා බැලුවනම් එනෝස් අදටත් ජීවත් වෙනව නේද?